අද ජුනි මාසේ 15 වෙනි ඉරිදා. යාළුවෝ ටික අන්තිමට ප්ලෑන් කරගත්තු ගමනක් තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මම බස් එකේ ඇවිල්ලා රාජගිරියෙන් බැස්සා. දැන් ඉතින් මෙතනින් දෙන්නෙක් හම්බ වෙනවා. බලමු ඒ දෙන්න කවුද කියලා. ඔන්න ඉතින් මං ඇවිල්ලා විනාඩි 5කට පස්සේ මෙයා ආවා. අනිත් එක්කෙනත් එනවා. එයා තමයි පරක්කු. ඔන්න ඉතින් අපි 3 දෙනාම බස් එකේ නැගලා දැන් යන්නේ ෆිල්ම් එකක් බලන්න. මගදී ඉතින් තව දෙන්නෙක් සෙට් වෙනවා. බලාගෙන ඉන්න ඒ දෙන්න කවුද කියලා. පරක්කු වෙයි කියලා හිතලා ඒ වුණාට ඉතින් ඒ දෙන්න කලින්ම ඇවිල්ලා. අන්න ඉන්නවා පරක්කු වෙනවා කියලා කලින් ආපු ළමයි දෙන්න. අද ෆාදර්ස් ඩේ නිසා ඒගොල්ලෝ ලස්සන වීඩියෝ ස්ලයිඩ් එකකුත් දාලා තිබ්බා. ඉතින් ඕගොල්ලෝ බලන්න නැති අද මොකද්ද අපි බලන ෆිල්ම් එක කියලා. ගෙස් කරන්න බලන්න ඕගොල්ලෝත් අපි මොකද්ද බලන ෆිල්ම් එක කියලා. So far off the map that it might as well not exist. ෆිල්ම් එක නම් හරිම ලස්සනයි. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මොකද්ද ෆිල්ම් එකේ නම කියලා. බලමු දැන් අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. මේ වාගෙට බලන්න මේක වීඩියෝ එකක්. අපි දැන් කෑම කන්න තැනක් හොයන් බර්ගර් කින් එකක් හොයන් යනවා. අපි කට්ටිය ඉතින් බර්ගර් කින් එකක් හොයාගෙන පයින්ම ආවා. ඔන්න ඉතින් අපි ඒ තැනට ආවා. ඊට පස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ. කාලිවර වෙලා එතන ඉස්සරහා බීච් එකට ඉතින් අපි ඇවිදගෙන ගියා. බලන්නකෝ ඉතින් ෆොටෝ ගන්න විදිහ. මේගොල්ලන් එක ගියාම ඉතින් ෆොටෝ ගන්න එක තමයි වැඩේ. ෆොටෝ අරගෙන ඉතින් ඔන්න අපි බීච් එකට ආවා. ඔයාලටත් ඉන්නද මේ වගේ යාළුවෝ? අපි ඔක්කොමල්ලා පාර පැනලා ඉවරයි. රේල් පාර. ඒ වුණාට මෙයා එනවා හිමින් බයෙන්. අපි යට hina වෙවි හිටියා ඉතින්. මුහුද දිහා බලන් ඉඳලා කට්ටියම ඔන්න ආයේ බස් එකට නැංගා. නුගේගොඩට ආවා අපි. ඉතින් ඔයගලන්ට කියන්න බැරි වුණා නේ එක පාර්ට්නර් කෙනෙක් ගෙදර ගියා. දැන් තමයි අපි මේ ගමන යන්න තීරණය කරපු හේතුවට ආවේ. බලාගෙන ඉන්න ඔයගොල්ලොත් හිතන්න මොකද්ද ඒ හේතුව කියලා. ඉතින් බලන්නකෝ මෙතනත් ඇවිල්ලා විකාර කර ඉන්නවා. යාළුවොත් එක්ක ඉඳි හරිම සතුටුයි නේද?
ඔයාලත් හිතනවා ඇති මේ කොහෙද යන්නේ කියලා. ඇත්තටම අපි යන්නේ අපේ A level class එකේ BS උගන්වපු සර්ව හම්බ වෙන ගයන් සර්ව. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මං කියන්නේ අපි හැමදාම යාළුවෝ එක්ක සතුටින් පුංචි හරි කාලයක් ගත කරන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ ඇත්තටම සතුටක් හම්බ වෙන්නේ. ක්ලාස් එකට ගිහිල්ලා සර්ව හම්බ වෙලා කතා කරලා අපි කෙලින් ඉතින් ගෙදර තමා ගියේ. කොහෙ ගියත් මෙයාව හම්බ මේක ලස්සනයි. මේ බලන්නේ ඒක දුර පාට. අතරමඟදී අක්කවත් හම්බෙලා ඉතින් එයාගේ වැඩ ටිකකුත් තිබ්බා. ඒවත් කරලා අපි දෙන්නම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මං හිතනවා අද ඔයගොල්ලෝ මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. තවත් vlog එකකින් හම්බෙමු. bye. අපි ගෙදර ආවා. ඒක කොහොමද ෆෝන් එක? ඒ දාගත්තා.